our channel. This Sadev vlog channel. ඉතින් අපේ channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද මම යන්න ලෑස්ති වෙන්නේ ගාල්ලි. ගාල්ලි යන්නේ නිරා ෆිල්ම් එක අලුතෙන් ආපු නිරා ෆිල්ම් එක බලන්න තමයි. ඉතින් යාළුවනේ මාත් එක්ක යමු අද එහෙනම් නිරා ෆිල්ම් එක බලන්න. මේ තියෙන්නේ අද මම ඇඳන් යන මගේ අවුට්ෆිට් එක. මගේ ඇඳුම කලිසමයි ෂර්ට් එකයි ඇඳගෙන යමු. ඉතින් මේ ලෑස්ති වෙලා මම ආවා පාරට. මේ අපේ ගමේ පාර. ඉතින් ගමේ පාරට ඇවිල්ලා මම මේ ලෑස්ති වෙලා යනවා බස් හෝල්ඩ් එකට. මාත් එක්ක තා යාළුවෝ ටිකකුත් යනවා. ඉතින් එයාලත් එක්ක මේ බස් හෝල්ඩ් වෙලා ඉන්නවා බස් එකක් එනකම්. සාමාන්‍යයෙන් ඉතින් අපේ පාරේ විනාඩි 15න් 15ට බස් යනවා. ගාල්ලට ළඟ නිසා. මේ දැන් ගාල්ලෙන් බහලා යන ගමන් මේ අච්චාරු ගන්න ඕන වුණා. ඉතින් අච්චාරුත් අරගෙන අපි ගමන යමු. ඉතින් මේ තමයි ඔයාලට පේන්නේ ගාල්ලේ දොම්බරේ ස්ථානය. ඉතින් මෙතනින් කොහොම ෆිල්ම් හෝල් එකට ඇතුල් වෙලා දැන් ෆිල්ම් එක පටන් ගන්න කතාව බලන්න. ඔන්න ඉතින් නිරා ෆිල්ම් එක පටන් ගන්න වෙලාවයි මේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ නිරා ෆිල්ම් එක පටන් ගත්ත ගමන් යන ලස්සන විෂුවල් මාර පාට් මේ කලර්ෆුල් ලස්සන වීඩියෝ එක. බලාගෙන යන්නකෝ එහෙනම්. මේ ඉතින් මං ආසම නිලිය ශානෝද්‍රී ප්‍රියසාත් රංගපාන කියන යාගේ චරිතයේ භූමිකාවට ගේන පළවෙනි අදියර. ඉතින් පළවෙනි මොහොත. ඉතින් ඔය විදිහට ලස්සනට කතාවට යන්න වෙනවා. මේකයි නිරා කියන ප්‍රණී. ඔය ඉතින් කතාවේ වීරයෝ දෙන්න නැත්නම් කතාවේ ප්‍රධාන චරිත දෙක මං ආසම කැරක්ටර් දෙක මේකයි ප්‍රණීතයි දෙන්නට දෙන්න ආදරේ කියා ගන්න ලස්සන පිටකයක් මේ දැන් ඔයාලා දකින්නේ. I love you Brandy. දැන් පටන් ගන්න ඉතින් කතාවේ ලස්සනම සින්දුව. චුට්ටි කෑල්ලක් අහලා බලමු. ඉතින් මේ විදිහට ඉවර වෙලා අපි ආවා ගාල්ලේ සමනල පාලම ළඟට. එතන තියෙනවා පොඩි බෙන්ච්. ඉතින් එතන පොඩ වාඩි වෙලා අයිස්ක්‍රීම් එකක් කාලා අපි ෆොටෝ ටිකක් ගහලා යන්න තමයි මෙතනට ආවේ. ඉතින් බලන්න මේ තමයි ලස්සන ගාල්ලේ සමනල පාලම. ඊළඟට ඔයාලට පේන්නේ ගාල්ලේ කොටුව. ඉතින් මේ තමයි අපේ ගාල්ලේ කොටුව. ඉතින් මෙතනට වෙලා වාඩිලා ලස්සන කපල් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම ස්කූල් ළමයි පන්තියන් ළමයි ඇවිල්ලා ෆොටෝ ගන්නවා. ඉතින් මේ හවස 4ට විතර එදා ලස්සනට ඉර බැහැගෙන යන ටයිම් එකේදී හරි ලස්සනට මොහොතයි අහසයි දෙකම හරි ලස්සනට දීපා. ඉතින් මේ ඒකෙන් පොඩි කොටසක් මම ඔයාලට පෙන්නන්නම්. කකුල ඔයාලා දන්නවනේ කකුල මේ මොහොතු කකුල මෙයාලා වතුර බොනව වරද කරලා නැහැනේ. ඉතින් මම මේ වෙලෙ මෙතන ඉන්නකොට මේ ලස්සන කකුල තුන් දෙනා වතුර බොනව මට පේනවා. ඉතින් මේ කකුලෝ දැකලා නැති, ඒකට කකුලෝ වතුර බොනව දැකලා නැති අයට බලා ගන්න පුළුවන් කකුලෝ වතුර බොන්නේ කොහොමද කියලා. ඉතින් ඒ විදියට ලස්සන බලලා ඉතින් ඊළඟට ලස්සන අහස, මේ අහස හරි ලස්සනයි, පිවිතුරුයි ලස්සනයි. මම වගේ මොහොතට ආදරය කරන තවත් අය ඉන්නවා. ඇත්තටම මාර නිදහස්. मेरे मन ये बता दे तू किस ओर चला है तू क्या